නර්තන වේදිකාවේ කාන්තා ශක්තිය. ශ්‍රී ලාංකීය නර්තන කලාවේ විශේෂයෙන්ම සාම්ප්‍රදායික උඩරට නර්තනය, පහතරට හා සබරගමු නර්තනය මෙන්ම ඉන්දියානු නර්තන කලාවන්ද මෙරටට ඔබින ලෙස කාන්තාවන්ටද සුදුසු කලාවක් ලෙස ස්ථාපිත කිරීමට සහ නර්තන අධ්‍යාපනය නංවාලීමට දායක වූ ප්‍රමුඛතම කාන්තා නර්තන ආචාර්යනියන් කිහිප දෙනෙකු පහත දැක්වේ. මෙම ක්ෂේත්‍රය වසර ගණනාවක් පුරුෂාධිපත්‍යයට නතුව තිබූ අතර මෙම ශිල්පිනියන් එය වෙනස් කිරීමට පුරෝගාමී විය. මෙහි සඳහන් වන කිහිප දෙනෙකු අප අතරින් වියෝ වී ඇතත් අපි ඔවුන්ව ඉතා භක්තියෙන් සිහිපත් කරමු. තවද මෙහි සඳහන් නොකළ නර්තන අධ්‍යාපනය වෙනුවෙන් කැප වූ සියලුම ගුරුවරුන් ආදරයෙන් අගයමු. චන්ද්‍රලේඛා පෙරේරා 1940 දශකයේදී උඩරට නර්තනය වේදිකාවට ගෙනා පුරෝගාමී ශිල්පිනිය. ශ්‍රී ලංකාවේ නර්තන ඉතිහාසයේ අතිශය වැදගත් තැනක් ගත්තාය. ඇයගේ උත්සාහය නිසා උඩරට නර්තනය ජනප්‍රිය වේදිකා නර්තනයක් බවට පත්විය. එමගින් කාන්තා නර්තන ශිල්පිනියන්ට ආදර්ශයක් සපයමින් ඔවුන්ට තමන්ගේ කලාත්මක හැකියාවන් විශ්වාසයෙන් ප්‍රකාශ කිරීමට මඟ පෙන්වුවාය. දේශමාන්‍ය වජිරා චිත්‍රසේන ශ්‍රී ලංකාවේ ප්‍රථම වෘත්තීය කාන්තා නර්තන ශිල්පිනිය ලෙස ඉතාමත්ම වැදගත් කාන්තාවකි. ඇය උඩරට නර්තනයට කාන්තා සුන්දරත්වය එක් කරමින් කාන්තාවන්ටත් එය හැදෑරීමට මඟ පෙන්වීය. චිත්‍රසේන වජිරා නර්තන පදනම හරහා දහස් ගණනක් ශිෂ්‍යයන් පුහුණු කළාය. ළමයින් සඳහා නර්තන නිර්මාණය කළ අතර විවිධ රටවල ප්‍රසංග පැවැත්වුවාය. ඇය දේශමාන්‍ය ගෞරවයත් පද්මශ්‍රී සම්මානයත් ලබාගත් අතර උඩරට නර්තනයේ කාන්තා පුරෝගාමිනියක ලෙස සදාකාලික මතකයේ රැඳේ. මිරියම් පීරිස් උඩරට නර්තනය ප්‍රසිද්ධ වේදිකාවේ රඟ දැක්වූ ප්‍රථම කාන්තාවන්ගෙන් අයෙකි. ඇය සම්ප්‍රදායික වෙස් ඇඳුම පැළඳ නර්තනයේ යෙදෙමින් එම ශෛලියට ඉහළ පිළිගැනීමක් ලබා දීමට කටයුතු කළාය. ඇය චිත්‍රපට කිහිපයකටද රංගනයෙන් දායක වී ඇත. රංජනා තංගරාජා උඩරට නර්තන ක්ෂේත්‍රයේ ප්‍රවීණ නර්තන ආචාර්යනියක ලෙස නර්තන ශිල්පීන් පුහුණු කිරීමේදී උසස් නර්තන විලාසයන් හඳුන්වා දීමට දායක විය. චන්ද්‍රලේඛාට පසු නර්තන ලෝකය ආලෝක කළ ප්‍රවීණ නර්තන ශිල්පිනියකි. 1952 දී ලංකා උපත මුද්‍රා නාට්‍ය උඩරට නැටුම් සමග ඉදිරිපත් කළාය. ඇය Outcast of the Island නම් ඉංග්‍රීසි චිත්‍රපටයේ උඩරට නැටුම් ඉදිරිපත් කිරීමෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්විය. පද්මිනී දහනායක ශ්‍රී ලංකාවේ ප්‍රථම භරතනාට්‍යම් නර්තනාචාර්යවරිය ලෙස කලා ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් කළාය. ඇය දකුණු ඉන්දියාවේ භරතනාට්‍යම් අධ්‍යයනය කර ශ්‍රී පද්ම රංග නර්තන පාසල ආරම්භ කළාය. රූපවාහිනී නිවේදන, වැඩසටහන් නිෂ්පාදනය සහ චිත්‍රපට නර්තන අධ්‍යක්ෂණය තුළින්ද ඇය විශිෂ්ටත්වය පෙන්වා දුන්නාය. ජාත්‍යන්තර ප්‍රසංගවලට සහභාගී වී ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙනා ඇය කලාශූරී සහ කලාභූෂණ ගෞරවයන් හිමි වූ කලා ශිල්පිනියකි. රජිනි සෙල්වනායක චාමර කලා නිකේතනය ස්ථාපිත කර සම්ප්‍රදායික නර්තන කලාව තරුණ
තරුණ පරපුර අතර ප්‍රචලිත කිරීමට සහ නර්තන අධ්‍යාපනය නංවාලීමට දිවි කැප කළ ප්‍රවීණ නර්තන ආචාර්යනියකි. ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සම්භාව්‍ය නර්තන ශිල්පිනියක් වන අතර නර්තන රැජින ලෙස ප්‍රසිද්ධියට පත් වූවාය. 2005දී කලාශූරී ගෞරව සම්මානය ඇයට හිමි වූ අතර උඩරට සහ සම්භාව්‍ය නර්තන ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචලිත කළ ඇය විශිෂ්ට කලා ශිල්පිනියක් ලෙස සුවිශේෂී ස්ථානයක් ලබා ඇත. මිරෙන්ඩා හේමලතා මහත්මිය ಭಾರತයේදී භරතනාට්‍යම් අධ්‍යයනය කර ශ්‍රී ලංකාවේ ප්‍රථම නර්තන උපදේශිකාව ලෙස සේවය කළාය. නර්තන තරඟ ආරම්භ කිරීම, ගුරුවත් පොත් හා විෂයමාලා සකස් කිරීම, නවනාට්‍ය නිර්මාණ සහ දරුවන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට ඇයටම විශේෂිත වූ පියවර රැසක් ගෙන ඇත. සම්මාන: සොන්ටා ජාත්‍යන්තර සම්මානය, කලාශූරී ජනාධිපති සම්මානය, ජාත්‍යන්තර කාන්තා දින සම්මානය, දර්ශන ශූරී උපාධිය. එය ශ්‍රී ලංකාවේ නර්තන අධ්‍යාපනයේ පුරෝගාමී කාන්තාවක් ලෙස අමරණීය සටහනක් ලැබුවාය. උපේකා චිත්‍රසේන ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නර්තන ශිල්පිනියකි. ඇය චිත්‍රසේන සහ බජිරා යුවලගේ දියණිය වන අතර කුඩා කල සිටම නර්තනයේ දක්ෂතාවය පෙන්වා චිත්‍රසේන වජිරා පරම්පරාවේ මුද්‍රා නාට්‍යවල ප්‍රධාන භූමිකාවන් රඟපෑවාය. ජාත්‍යන්තර වේදිකාවල ශ්‍රී ලාංකීය නර්තන කලාව ඉදිරිපත් කිරීමේ දායකත්වය ලබා චිත්‍රසේන කලායතනයේ කටයුතු ඉදිරියට ගෙන ගොස් නව පරම්පරාවට දායාද කළාය. උපුලි භාරත ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නර්තන ශිල්පිනියකි. ඇය ආචාර්ය එස් පණිභාරතගේ දියණිය වන අතර චන්න විජේවර්ධන සමග එක්ව නර්තන ක්ෂේත්‍රයේ නව මාවතක් ගොඩනගා ඇත. ඔවුන්ගේ දායකත්වය නිසා ශ්‍රී ලංකා නර්තනය ජාත්‍යන්තර වේදිකාවට ගොස් ලාංකික සංස්කෘතිය ලෝකයට හඳුන්වා දී ඇත. නේමාලි අමරසිංහ ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුද්ධවර්තගේ බිරිඳ වන ඇය බුද්ධවර්ත නර්තන කණ්ඩායම හරහා නර්තන අධ්‍යාපනය ලබා දීමට සහ සාම්ප්‍රදායික නර්තන ප්‍රවර්ධනයට දායක විය. සමන්ති රවිබන්දු සමන්ති නර්තන කණ්ඩායම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා සම්ප්‍රදායික හා නූතන නර්තන කණ්ඩායමකි. රවිබන්දු විද්‍යාපති සහ සමන්ති විද්‍යාපති යුවල මෙහෙයවන මෙම කණ්ඩායම උඩරට නර්තන ශෛලිය පදනම් කර ගනිමින් දේශීය නර්තන කලාව ජාත්‍යන්තර මට්ටමට ගෙන යමින් නිර්මාණාත්මක දායකත්වයක් සපයයි. නයනි ජයසේන ශ්‍රී ලංකාවේ නර්තන අධ්‍යාපනය තුළ සබරගමු නර්තන ශෛලිය උදෙසා කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරන ප්‍රමුඛතම කාන්තා නර්තන ගුරුවරියක් ලෙස නයනි ජයසේන හැඳින්විය හැකිය. ඇය සබරගමු නර්තනය පදනම් කරගත් නිර්මාණාත්මක නර්තන ශෛලියක් දේශීයව හා විදේශීයව ප්‍රචලිත කිරීමේ නිරතව සිටී. මහාචාර්ය විද්‍යාවදී රාජපක්ෂ උඩරට නර්තන ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික නර්තන ආචාර්යනියක ලෙස නර්තන ඉතිහාසය සහ ශිල්පීය ක්‍රම ඉගැන්වීමට සහ පර්යේෂණාත්මක නර්තන ක්‍රියාකාරකම් වලට දායක විය. විද්‍යාවතී රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලංකාවේ උඩරට නර්තන ශිල්පයේ ප්‍රවීණ ගුරුවරියකි. අමුණුගම පරම්පරාවේ නර්තන පවුලකින් පැවත එන ඇය නර්තන
අධ්‍යාපනය ඉගැන්වීම උදෙසා විශාල කැපකිරීමක් සිදු කරයි. ආචාර්ය චන්දනි කස්තුරි ආරච්චි ශ්‍රී ලංකා සහ ඉන්දියානු සම්භාව්‍ය නර්තන ශිල්පය ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචලිත කළ ප්‍රවීණ නර්තන ශිල්පිනියකි. ඇය විශ්ව භාරති විශ්වවිද්‍යාලයෙන් MA සහ PhD උපාධිය ලබා සදන රංගන කලා නිකේතන ආයතනයේ පිහිටුවා විශිෂ්ට සම්මාන රැසක් දිනාගෙන නර්තන අධ්‍යාපනයට විශාල දායකත්වයක් ලබා දී ඇත.